නීතිය. නීතිය නිර්මාණය වෙලා තියෙන්නේ ජනතාවගේම ආරක්ෂාවයි. නමුත් ඒ නීතිය රකින්න ඉන්න අයම ඒ මොහොතේ හැටියට මහපොල් නීති නිර්මාණය කළා. කාර්යක්‍රමයේ වුණ සමහර පොලිස් නිලධාරීන් හිතාමතාම දැනුවත්කම නිසා ක්‍රියාත්මක කරන මේ අනුගුණ නීති නිසා සාමාන්‍ය ජනතාව විශාල පීඩනයකට පත් වෙලා කියනවා. ඇත්තටම මේක පොලිස් පොත ලියවිලා තියෙන නීතිද ඉන්නවත් නැතිනම් නිලැඳ මේ බලයෙන් වා වෙලා ඒ වෙලාවට කටින් පයින් නීතිද. අද මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඔබ කවදා හෝ දවසක මහා කුතුහලයෙන් ඉඳුනේ හැකි ඒ අසාධාරණ සහ අහඹු නීති ගැන. ඔබේ අයිතිවාසිකම් ගැන දැනගන්න මේ වීඩියෝ අනිවාර්යෙන් නරඹන්න. මෝටර් වාහන පන්ති 148 වන වගන්තියේ සඳහන් වෙනවා මාර්ග නීති සම්බන්ධව. මේ මාර්ග නීති වල මෝටර් වාහන පන්ති 148 පළවෙනි වගන්තියේ සිට 14 වන වගන්තිය සඳහා මාර්ග නීති ඇතුළත් වෙනවා. 148 පළවෙනි වගන්තියේ වමෙන් නොපදීමේ නවර්ද ඇතුළත් වෙනවා. එතකොට ඊට අමතරව 148 දෙවන වගන්තියේ විස්තර කිරීමට ඉඩ ලබා දීම ඊට පස්සේ 148 තුන්වන වගන්තියේ වාදකම ඉස්සර කිරීම ඊට පස්සේ 148 වැරදි ලෙස ඉස්සර කිරීම 148 පහේ ඉදිරියෙන් පැමිණෙන වාහන වලට බාධා කොට පරිදි ඉස්සර නොකළ යුතුයි. ඒක සඳහන් වෙනවා. ඊට අමතරව 148 6 වෙනි වගන්තියේ මාර්ගය හරහා යෑමෙන් හැරවීමෙන් අවහිර කිරීම ඒ වගේ ආදී ඉදිරියට යනවා මේ මාර්ග නීති සම්බන්ධව. මේ සම්බන්ධ මාර්ග නීති කඩවුනම තමයි ලියනතුරක් සිදු වෙන්නේ. මේ මාර්ගයේ කඩවීම සම්බන්ධව දැඩපත්කමක් නිකුත් කරන්න පුළුවන්. එවැනි රියදුරන්ට අපි දැඩපත්කමක් නිකුත් කරලා වැඩි වශයෙන් මාර්ග නීති කඩවීම රියදුරන්ට මේ නීතිය